ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඩේවිඩ්ගේ YouTube channel එකට අදත් ආදරෙන් පිළිගන්නවා. ඔයාලගේ ජීවිතේට ලස්සනම දෙයක් එකතු කරන්නයි අද මං හදන්නේ. ඉතින් අපි කතා කරමු to-do list එකක් නැත්තම් වැඩ ලැයිස්තුගත කරන ක්‍රමය භාවිතා කරලා වැඩ පහසු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අද උදේම මං කරන්න හදන්නේ අද දවස ඇතුළත මට කරන්න තියෙන වැඩ ටික ලැයිස්තුවක් හදාගන්න එක. අපි ඕනම කෙනෙක්ට එදිනෙදා වැඩ සම්බන්ධයෙන් to-do list එකක් තියාගන්න එක හරිම වැදගත් දෙයක්. ඔයාට කරන්න තියෙන ලොකු පොඩි හැම වැඩක්ම මෙහෙම ලිස්ට් කරගන්න පුළුවන්. එක වැඩක් කරලා ඉවරුණාට පස්සේ ඒක මාක් කරගන්නත් අමතක කරන්න එපා. මේ විදිහට වැඩ එකින් එක කම්ප්ලීට් වෙනවා දකිද්දී ඔයාට වැඩ ටික කරගන්න තව තවත් අභිප්‍රේරණයක් ඇති වෙනවා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් වල පැල දාලා තිබුණා. කොහොම හරි එක පැලයක් ගලවලා අයින් කරාට අනිත් පැල ටික නම් වෙන් කරගන්න මට බැරි වුණා. ඉතින් මට හිතුණා උදේම පැල ටික හිටවලා අයින් කරලම අත වැඩ ටික පටන් ගන්න ඕනි කියලා. එදිනෙදා වැඩ පහසු කරගත්තේ කතා නොකරම බැරි දෙයක් තමයි මිනිත්තු දෙකේ වැඩ තියරිය කියන්නේ. අපි පස්සට දදා ඉන්න සුළු කාලයකින් එහෙම නැත්නම් මිනිත්තු දෙකකින් කරලා ඉවර කරන්න පුළුවන් හැම වැඩක්ම හිතුණු ගමන් දැකපු ගමන් කරලා දාන්න පුරුදු වෙන්න. Just do it now කියන එක හොඳට මතක තියාගන්න. හැඩි වෙලා තිබ්බ ෆයිල් ටිකත් මම පිළිවෙලක් කරලා ගිය අතු ගාලා අස් කරන්න පටන් ගත්තා. හස්බන්ඩ් උදේ වැඩට යන්න පිටත් වෙනකොට මම එළියට බැහැපු වෙලාවෙයි මම දැක්කේ කෝපි ගහේ ලස්සනට මල් පිපිලා තිබුණා. ඒ වෙලාවෙන් මං හිතාගත්තා අද කෝපි මල් පූජා කරන්න ඕනි කියලා. වැඩ අධික කාර්යබහුල දවස්වලට උදේට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම වර්ග වලට යන්න. උදාහරණයක් විදිහට සුප් වර්ග, සෑන්ඩ්විච්, පැස්තා වගේ දේවල් හදාගන්න පුළුවන්. අද නම් වැඩ ගොඩාක් තියෙන නිසා මට හිතුණා බ්‍රෙක්ෆාස්ට් එකට සුප් එකක් හදාගන්න. හිතින් දරාගෙන වැඩ ගොඩාක් කරන දවසට ගෝල්ස් තියාගන්න. මම මේ වැඩේ කරලම රෙස්ට් එකක් ගන්නවා කියලා. ඒකෙන් වැඩ කල් දාන එක අවම කරගන්න පුළුවන්. රෙදි සෝදද්දී අත්‍යවශ්‍යම රෙදි ටික එකපාරේ සෝද ගන්න. අනිත් රෙදි ටික හිමීට සෝදන්න කාලේ හදාගන්න එකෙන් පුළුවන්. වතුර ටිකක් බීලා පොඩි රෙස්ට් එකක් අරගෙන දැන් මං හදන්නේ නම් ලන්ච් එක රෙඩි කරගන්න. හාල් එක ලිපට තියද්දිම ඔයාලට නම් අයිඩියා එකක් එන්නේ නැති අද මම මොනවද හදන්න යන්නේ කියලා. අද මං හදාගන්න හදන්නේ ඉන්දියන් ස්ටයිල් එකට චිකන් බිරියානි එකක්. one pot meal කියන තියරි එක කාලය ඉතිරි කරගෙන වැඩ පහසු කරගන්න තියෙන හොඳම ක්‍රමයක්. වැඩ අධික දවසට ලේසියෙන්ම හදාගන්න පුළුවන් එළවලු රයිස් එකක්, චිකන් රයිස් එකක්, බිත්තර රයිස් එකක්, එහෙමත් නැත්තම් පොඩ් බිරියානි එකක්, නූඩල්ස් එකක් වගේ try කරන්න පුළුවන්. ඔයාට ෆ්‍රී කරගන්න ඕන වැඩ අධික දවස්වලට උයන කෑම ප්ලෑන් එකක් හදාගන්න. ඒ කෑම වලට අවශ්‍ය කරන පොල් වගේ දේවල් ගාලා ශීතකරණේ තියාගන්න පුළුවන්. පෙර සූදානම් කිරීම කියන්නේ කාලය ඉතිරි කරගන්න වගේම වැඩ පහසු කරගන්න තියෙන හොඳම ක්‍රමයක්. චිකන් ටික සීසන් වෙන්න තියලා බිරියානි එකට ඕන කරන බතත් හදාගෙන අනිත් ඕනි කරන බඩු ටික මම ලේස්ති කරගත්තා. දැන් මට පුළුවන් ලේසියෙන්ම ලන්ච් එක රෙඩි කරගන්න. තලා
බලාගත්ත සුදුලූණු මිංචිකොළ තක්කාලි පේස්ට් එක තෙලට දාලා හොඳට තෙම්පරාදු කරගන්නවා. ඉතිරි කරගත්ත බිරියානි මසාලා පවුඩර් ටිකකුත් තෙල් එකට දාලා ඒකත් තෙම්පරාදු කරගෙන ඒකටම බිත්තර ටිකයි චිකන් ටිකයි දාගන්නවා. ග්‍රේවි එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකකුත් එකතු කරගන්නවා. හොඳට පැහැීගෙන එනකොට රන්වන් පාට එනකම් බැදගත්ත ලුණු ටිකක් චිකන් එකට එකතු කරගෙන මික්ස් කරගන්නවා. චිකන් එකේ උඩින් මතුවෙන ඔයිල් ටිකක් මං අරන් තියාගන්නවා බත් එකේ උඩින් දාගන්න. වැඩ කරන අතරතුර කෙටි විවේකයක් ගන්නත් මතක තියාගන්න. ඒ ටයිම් එකට ඔයා කැමති ඔයා ආස ඕන දෙයක් කරන්න ඔයාට පුළුවන්. උදාහරණයක් විදිහට ආස කෑමක් කාලා ටී එකක් බොන්න. ඔයාගේ ග්‍රීන් මිරකල් එක එහෙම නැත්නම් පැල ටික බලන එක චුට්ටක් එළියේ ඇවිදින එක මේකට ගන්න පුළුවන්. මේ තමයි මං ගෙදරම හදාගත්ත උණුම උණු රසම රස පොට් බිරියානි එක. ලන්ච් එකත් අරගෙන හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ ටික වෙලාවක්ම රෙස්ට් එකේ හිටියා. ඊළඟට මට කරන්න තියෙන්නේ නම් ටිකක් ලොකු වැඩක්. ඉතින් අයිස් කොෆි ටිකක් හදලා ෆ්‍රිජ් එකේ දාගත්තා හවසට බොන්න. මීල්ස් ටික ප්‍රෙප් කරගන්න ඕනි කරන බඩු ටික මම ළඟට ලේස්ති කරගත්තා. ඔයා කාර්යබහුල ගෘහණියක් නම් ඔයාට පුළුවන් බල්ක් කුකින් මෙතෝඩ් එක පාවිච්චි කරන්න. මාළු ඇඹුල් තියල්, අච්චාරු, වම්බුටු මෝජු, අඹ ඇම්බ්‍රෙල්ලා චට්නි, පොලොස් වගේ දේවල් හදලා තියාගන්න පුළුවන්. සතියකට සති දෙකකට ප්‍රමාණවත් විදිහට මේ වගේ කෑම ජාති හදාගන්න එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ වැඩ පහසු කරගන්න වගේම කාලේ ඉතිරි කරගන්න. කෑම කන වෙලාවට ඔයාට පුළුවන් උණු උණුවෙන්ම බත් එකක් උයාගෙන කල් තියාගන්න හදාගත්ත කෑම ටිකක් දාගෙන රසට කන්න. අල ටික ලිපට තියලා හැලප ටික තුනී කරන්න ගත්තා මම. අල ටික තැම්බෙන භාජනයටම ස්ටිමර් තට්ටුව තියලා මං හැලප ටිකක් තියාගත්ත ඒකටම තැම්බෙන්න. හෙට මට වැඩ ගොඩාක් කරගන්න තියෙන හරිම කාර්යබහුල දවසක්. ඉතින් මට හිතුණා වම්බටු කරි එකක් තෙලට හදලා පරිප්පු කරි එකක් හිඳලා හදාගන්න හෙට කෑමට ගන්න. දැන් නම් හවස 6:00මාරත් පහුවෙලා. පුංචි කුරුළු පැටව කූඩුවලට පියාඹගෙන යනවා. බිත්තර ටිකක් තැම්බෙන්න තියාගත්තා රෝල්ස් ටිකක් හදාගන්න. බිත්තර ටික තැම්බෙන අතරේ රෝල්ස් ටික හදාගන්න ඕනි කරන මික්ස් එක හදාගෙන බඩු ටික ලේස්ති කරගත්තා මම. රැකියාවක් කරන හෝ වෙනත් කාර්යයන් බහුල කෙනෙක්ට පුළුවන් ස්නැක් වර්ග හදලා ප්‍රීස් කරගන්න. ඒකෙන් ඔයාට පුළුවන් කාලය කළමනා කරගෙන පහසුවෙන්ම වැඩ කරගන්න. රොටි වර්ග, පැටිස්, සමෝසා, කට්ලට්, රෝල්ස් වගේ ස්නැක් වර්ග ප්‍රීස් කරගත්තම ඒ දේවල් හදන්න අමතරව වැය වෙන ලොකු කාලයක් ඔයාට ඉතිරි කරගන්න පුළුවන්. ඔන්න ඉතින් සහායක සනිත්තාවා මගේ වැඩවලට උදව් වෙන්න.
කරගන්න ඔයාට තියෙන බාධා ටික මුලින්ම අයින් කරගන්න. ෆෝන් එක කියන්නෙම ඇබ්බැහියක්. වැඩ ටික කරගන්න වෙලාවට ෆෝන් එක ඈත් කරලා තියන්න මතක ඇතිවම. මගේ වැඩ අධික දවස් තුන පහසුවෙන් ගත කරන්න මං හදාගත්ත ස්නැක් ටිකයි ලන්ච් මෙනු එකයි තමයි මේ තියෙන්නේ. හදාගත්ත එග් රෝල්ස් ටික බොක්ස් එකකට දාලා ෆ්‍රීසර් එකට දාගන්නවා මම. අවශ්‍ය වෙලාවට අරගෙන බෙදගන්න. හැල්ප ටික බොක්ස් එකකට දාගෙන ෆ්‍රිජ් එකේ පහළ කොටස තියාගන්නවා. පෑන් එකේ පොඩ්ඩක් රත් කරලා ටී ටයිම් එකට කැමට ගන්න. ටු ඩූ ලිස්ට් එකක් හදාගෙන එක දවසක් ටිකක් මහන්සි වෙලා සතියෙන් දවස් 2-3ක් හරි ප්ලෑන් කරගත්තොත් ඔයාගේ කාර්යබහුල ජීවිතේ ලේසියෙන් පහසුවෙන් ගත කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. වීඩියෝ එක අවසාන වෙනකම් මාව බලාගෙන හිටපු ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.